මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් 21 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෑහෙන ප්‍රබල දුර්වලතා තියෙනවා කියන එක මම හිතන්නේ පොදුවේ පිළිගත්ත කරුණක්. එනේන ජනාධිපතිවරුන් Tamanගේ දුර කාලය තුලදී Tamanගේ යම් අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා ඔය වගේ සුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනෙනවා. ඔය විදිහට ඕක විටින් විට සංශෝධන වෙන එකේ කිසිම ඵලයක් නැති බව බොහොම පැහැදිලි. දැන් බැලූ බැල්මට කෙනෙක් අහන්න පුළුවන් මෙය ওই තරම් ප්‍රශ්න සහගත වෙන්නේ ඇයි කියන එක. දැන් කෙනෙක් අහන්න පුළුවන් කුකුසක් ඇතිවීමම ප්‍රමාණවත්ද මෙයට විවේචනය කරන්න කියන එක. ස්වාධීනත්වය කෙලෙසනවා කියන එක ඇත්තටම සිදුවෙනවා වගේම සිදුවිය හැකි කියන ජනතාවට යම් කිසි විදිහක අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුවේද කියන ඒ හේතුව නිසා Tamanගේ નિયમિત විශ්‍රාම වයසේදී එතුමා Tamanගේ දුරෙන් සමුගෙන තියෙනවා. හැත්තෑට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් 22 වෙනි සංශෝධනයකුත් පවතින ආණ්ඩුව ගෙන එනවා. මේක විශේෂයෙන්ම අධිකරණය සම්බන්ධව. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබගේ මතවාදය? ඇත්තටම කරුණු දෙකක් ඔස්සේ මෙතන මම විවේචනය කරනවා පුරවැසියෙක් හැටියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ හදාරන ශාස්ත්‍රීය මට්ටමින් හදාරන කෙනෙක් හැටියට එකක් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් 21 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෑහෙන ප්‍රබල දුර්වලතා තියෙනවා කියන එක මම හිතන්නේ පොදුවේ පිළිගත්ත කරුණක්. එතකොට මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ ජනාධිපතිතුමාගේ අපේක්ෂක කාලේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තියෙනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ නව තමන් බලයටපත් වුණොත් තමන්ගේ ඒ අභිමතාර්ථය ඒ නිසා එයට ඡන්දය ලබා දෙන්න කියන එක. ඉතින් මම හිතන්නේ ජනතාව අතර එයත් බලපෑවා බොහෝ යම් තාක් දුරකට හෝ ඒ ඡන්දය ලබා දීමට. මොකද මේ වගේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විටින් විට සංශෝධනය කරලා පැලැස්තර ඇලවීම වගින් ලංකාවට ජනතාවට හිතයිශී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ලබා ගන්න බැරි බව ප්‍රත්‍යක්ෂයි. ඒ වගේම අපි පහුගිය කාලේ දැක්කා එනේන ජනාධිපතිවරුන් Tamanගේ දුර කාලය තුලදී Tamanගේ යම් අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා ඔය වගේ සුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනෙනවා. අපි දැක්ක 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙනාවා ජනාධිපති දුරේ බලතල ශක්තිමත් කරගන්න. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ජනාධිපති දුරේ බලතල තහවුරු කරගන්න. ඒතර 17 සහ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැත්ත වශයෙන්ම ජනතාවගේ උවමනාව මත ජනාධිපති දුරේ බලතල අඩු කර ගැනීම සඳහා ගෙනා සංශෝධන. ඉතින් සංශෝධනයක් ගේනවා නැවත වරක් අලුත් ජනාධිපතිතුමෙක් ආවම නැවත වරක් එක සංශෝධනය වෙනවා. ඔය විදිහට ඕක විටින් විට සංශෝධනය වෙන එකේ කිසිම ඵලයක් නැති බව බොහොම පැහැදිලි. ඉතින් ඒ කරුණ මත මම ඒ විවේචනය කරනවා. දෙවනි සහ ප්‍රධානතම කරුණ තමයි මෙතන තියෙන මේ යෝජිත 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ අධිකරණය පිළිබඳව. එතකොට මොකක්ද එතන තියෙන මූලික හරය මේ සංශෝධනයේ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වෙනත් කරුණු ඇතුළුවත්ව අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම. දැන් බැලූ බැල්මට කෙනෙක් අහන්න පුළුවන් මෙය ওই තරම් ප්‍රශ්න සහගත වෙන්නේ ඇයි කියන එක. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව අපි දන්නවා අද ජීවිත අපේක්ෂාව ඉහළයි පෙරට වැඩිය. ඉතින් ඒ නිසා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඕනෑම ශාස්ත්‍රයක නිලධාරීන්ට හෝ විනිශ්චයකාරවරුන්ට පවා විශ්‍රාමික වයස දීර්ඝ කිරීම ප්‍රශ්නයක් නෙවෙයි නේද කියන එක. බැලු බැලමට එය සත්‍යයක්. නමුත් වෙනත් ශාස්ත්‍රවල වෙනත් වෘත්තිකයන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කරනවට වැඩිය ගරු විනිශ්චයකාරතුමන්ලාගේ මේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම පිළිබඳව වෙනත් කරුණු කාරණා සැලකිල්ලට ගත යුතුයි. ඒකට මූලිකම හේතුව තමයි අධිකරණයේ ස්වාධීනත්වය කියන සංකල්පය.
අධිකරණයේ ස්වාධීනත්වය ඇයි වැදගත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකට? මොකද දැන් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයක ආණ්ඩුවේ තියෙනවා ආයතන 3ක්. එතකොට දේශපාලනික ආයතන 2යි, ව්‍යවස්ථාදායක සහ විධායක ජනතාව විසින් තෝරාපත් කරගනු ලබනවා. එතකොට අධිකරණය තමයි දේශපාලනයෙන් තොර දේශපාලනික ඒ ආයතන දෙකෙන්ම ස්වාධීන වූ ආයතනය වෙන්නේ. ඒකට හේතුව තියන්නේ බලපෑමකින් දේශපාලන බලපෑමකින් තොරව විශේෂයෙන්ම විධායකයේ බලපෑමකින් තොරව තමන්ට කටයුතු කිරීමට නිදහස්ව කටයුතු කිරීමට අවකාශ තිබිය යුතුයි. මොකද අධිකරණය තමයි අධිකරණයේ කාර්යභාරය වෙන්නේ ඒ නඩු කටයුතු යුක්තිය පසඳලීම. එහිදී සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි, අපක්ෂපාතී විය යුතුයි කියන එක වැදගත් සිද්ධාන්තයක් ප්‍රජාතන්ත්‍රවාදයක. එතකොට දැන් මෙතන තියෙන මූලික ප්‍රශ්නය තමයි විනිශ්චයකාරවරුන්ට යම්කිසි විදිහක වරප්‍රසාදයක් හෝ යම්කිසි අපි හිතමු වැටුප් වැඩි කිරීමක් හෝ වෙනත් දීමනාවක් දෙනවා නම් එය කළ යුත්තේ ජනතාව අතර සැකයක් මතු නොවන ආකාරයට. ඒ කියන්නේ මේ දීම තුලින් යම්කිසි දේශපාලන වාසියක් රජය බලාපොරොත්තු වෙනවා කියලා යම් කිසි විදිහකට ජනතාවට හැඟී ගියොත් එතන වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කුකුසක් ඇති වෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් කුකුසක් ඇතිවීමම ප්‍රමාණවත්ද මෙයට විවේචනය කරන්න කියන එක. ඒක අතිශයින්ම වැදගත්. මොකද ස්වාධීනත්වය කෙලෙසෙනවා කියන එක ඇත්තටම සිදු වෙනවා වගේම සිදුවිය හැකි කියන එවැනි කුකුසක් ඇතිවීමම ප්‍රමාණවත් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න කරන්න. ඒතර ජනතාව අතර එවැනි ප්‍රශ්න මතුවෙනකොට අධිකරණය විසින් යම් තීන්දුව දෙනකොට එතන ප්‍රශ්නයක් නගන්නේ අර වරප්‍රසාදය ලැබුණු නිසාද මේ තීන්දුව දෙන්නේ කියන එක. හැබැයි දැන් ආණ්ඩුව පැත්තෙන් කියන එක තමයි මේ ජනතාවගේ අවශ්‍යම රටේ නඩු ගොඩ ගැහිලා. ඒ නඩු කඩිනම් කිරීම සඳහා පමණයි මේ අපේක්ෂාව තියෙන්නේ කියලා. ඒ ගැන මොකක්ද ඔබ ඒ සම්බන්ධයෙන් නම් මට කියන්න තියෙන්නේ ඇත්තටම එතන ඔය කරුණු දෙක. ඒ කියන්නේ නඩු ඇසීම මේ කාර්යක්ෂම කිරීම, වේගවත් කිරීම සහ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අතර එතරම්ම සහසම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්න හරිම අපහසුයි. මොකද නඩු කටයුතු ඉක්මන් කරනවා නම් මෙය නෙවෙයි කළ යුත්තේ වෙනත් බොහොමයක් ප්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන්. මූලික වශයෙන්ම විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරන එක. බඳවා ගැනීම වැඩි කරන්න ඕන. එතකොට අධිකරණවල සංඛ්‍යාව වැඩි කරන්න ඕන. නඩු ඇසීමේ කාර්ය පටිපාටිය වෙනස් කරන්න ඕන. ඒක පාර්ලිමේන්තුව විසින් කළ යුතු දෙයක්. ඒක රජයකට කළ යුතු දෙයක්. ඒක විධායකය විසින් එවැනි ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා එවැනි වෙනස්කම් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අද දවසේ අපි දන්නවා බොහොමයක්ම මේ නඩු ප්‍රමාද වෙන එක හේතුවක් ඒ නඩු මේ මද්ද්‍රව්‍ය පිළිබඳ නඩු කටයුතු. එතකොට රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීම නිරන්තරයෙන්ම ප්‍රමාද වෙනවා. මේ නිසා ඔය ඇත්තටම බන්ධනාගාරවල සිදුවන තදබදයක් සිදු වෙන්නේ ඔන්න ඔය ප්‍රමාද නිසා. එතකොට එවැනි ප්‍රශ්න වලට තමයි පිළියම් යොදන්න ඕනන්නේ. එහෙම නැතුව ඉන්න විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කරාම මේ විශ්‍රාමික වයස දීර්ඝ කළ පමණින් අපිට කියන්න බෑ නඩු කටයුතු ඉක්මන් වෙයි කියන එක. ඉතින් එතන අර තාර්කික සහ සම්බන්ධතාවයක් ගොඩනගා ගනින්න හරිම අපහසුයි. දැන් මම මෙතන කියන්න ඕන දැන් වෙන රටවල් වල අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කරලා තියෙනවා. නමුත් ඒ පසුබිම බලපුවාම ඒ කරලා තියෙන ආකාරය බලපුවාම සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් ලංකාවේ මේ මෑතකදී සිදු වුණේ හිටි හැටියෙම කිසිම ආකාරයක දවල පත්‍රිකාවක් හෝ අදාළ පාර්ශවයන්ගේ මත විමසීමකින් තොරව තමයි මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් වුණේ. දැන් මෙවැනි ප්‍රතිපත්තියක් අපි හිතමු විනිශ්චයකාරවරුන් ඔවුන්ගේ විශේෂිත දැනුම ලබා දීමට අපි අවකාශ සැලසිය යුතුයි. දැන් ආයුෂ දිගයි ඒ නිසා අපි මේ ශාස්ත්‍රයේත් අධිකරණ ශාස්ත්‍රයේත්
විශ්‍රාමික වයස දීර්ඝ කළ යුතුයි. ඔය ආදී වශයෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා නීතිඥ සංගමය, එතකොට අධිකරණ ඒ විනිශ්චයකාරවරුන්ගේ සංගම් අපි දන්වා තියෙනවා. එතකොට විද්වතුන්ගේ අදහස්, මහජනතාවගේ අදහස්, සිවිල් සමාජ අදහස්, ඔය වගේ අදහස් විමසලා බොහොම ක්‍රමානුකූලව එම ප්‍රතිපත්තිය නිර්මාණය කරා නම් මං හිතන්නේ කවුරුත් මේකට විරුද්ධ වෙනවයි කියන එක. නමුත් මෙතන උනේ හිටි හැටියෙම අර මත විමසීමකින් තොරව ඒ වගේම ඉතාමත්ම දේශපාලනික වශයෙන් සංවේදී නඩු කටයුතු අධිකරණයේ ඉදිරියේ තියෙන අවස්ථාවක මෙවැනි ප්‍රතිපත්තියක් මේ ඉදිරිපත් කිරීම තමයි ප්‍රබල වශයෙන්ම මේ විවේචනයට තුඩු දෙන්නේ. එතකොට දැන් සැකයක් මතුවලා තියෙනවා. රජය විසින් යම් විනිශ්චයකාරවරුන්ගේ දුර කාලය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය ගේනවා කියන එක. එතකොට අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයක ආණ්ඩු ක්‍රම වෙනස් කරනවා නම් එක් රජයන්ගේ යම් යම් සුවිශේෂී අභිමතාර්ථයන් මුදුන්පත් කරව ගන්න එය ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත්ම අහිතකර දෙයක්. දැන් මේ ව්‍යවස්ථා සංශෝධන නැත්නම් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස දික් කිරීම වෙනත් රටවලත් කරලා තියෙනවානේ. ඔව් වෙනත් රටවල් වලත් මේ විශ්‍රාමික වයස දීර්ඝ කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට නීතිඥ සංගමය විසින් මේ පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමේ සභාපතිතුමා පැහැදිලිව මෙතන පෙන්눔 කරා මහා බ්‍රිතාන්‍ය උදාහරණයක් හැටියට මෑතකදී විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කරලා තියෙනවා. නමුත් එය වසර 2ක පමණ කාලයක් පුරාවට සාකච්ඡා පවත්වලා නොයෙකුත් පාර්ශවයන් සමග එය ඉදිරිපත් කරලා සම්මත කරගන්නා ලද ප්‍රතිපත්තියක්. එතන කිසිම විදිහකින් ජනතාව අතර අර විදිහට විවේචනයක් හෝ කුකුසක් ඇති වෙලා නැහැ. මෙය දේශපාලන ව්‍යාපෘතියක්, දේශපාලන හේතුන් මත මෙවැනි දෙයක් ඉදිරිපත් කරයි කියන එක. ඒ වගේම හොංකොං හිත් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. එහිදී විශේෂත්වය තමයි එයත් සාකච්ඡා මාර්ගයෙන් දීර්ඝ කාලීනව පවත්වපු සාකච්ඡා මාර්ගයෙන් තමයි එවැනි ප්‍රතිපත්තියකට එළඹිලා තිබුණේ. එතෙන්දී අපි දන්න පරිදි අග්‍ර විනිශ්චයකාරතුමා, එවකට හිටපු අග්‍ර විනිශ්චයකාරතුමා ජනතාවට යම් කිසි විදිහක අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුවේද කියන ඒ හේතුව නිසා තමන්ගේ නියමිත විශ්‍රාම වයසේදී එතුමා තමන්ගේ දුරෙන් සමුගෙන තියෙනවා. අර වැඩියෙන් දුන්න ඒ වයස දක්වා තමන්ගේ දුර කාලය සිටින්නේ නැතිව. අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කරනවට ප්‍රථමයෙන් කළ යුතුව තිබුණු එක දෙයක් තමයි දැනට තියෙන පුරප්පාඩු, අධිකරණයේ තියෙන පුරප්පාඩු සියල්ලම පිරවීම. නමුත් එම පුරප්පාඩු පුරවන්නෙත් නැතුව දැන් මෙතන පෙන්눔 කරනකොට පවතින ඒ කියන්නේ දුරේ රැඳී ඉන්න විනිශ්චයකාරවරුන්ගේ දුර කාලය දීර්ඝ කළ යුතුයි කියන එක එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙතන පෙන්눔 කරන්නේ වෙනත් ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම තුළින් නඩු කටයුතු ඉක්මන් කිරීමට මඟ පාදා ගන්න තිබුණා කියන එක.